ඊළඟට ඔයාලට මම කියන්න ඕනේ කොහොමද අපේ සිස්ටම් එකට හරින සෝලර් පැනල් අපි තෝරගන්න කියන එක. මේකෙදි ඇත්තටම වැදගත් වෙන්නේ ඔයාලා ගන්න යන ඉන්වර්ටර් එක මොකක්ද කියන එක. මේකෙදි මම පාවිච්චි කරේ හොඳ බ්‍රෑන්ඩඩ් ඉන්වර්ටර් එකක්. මේක චයිනීස් එකක්. SRNE කියන ඉන්වර්ටර් එක මම පාවිච්චි කරේ. SRNE එකේ 3 කිලෝවොට් off grid hybrid ඉන්වර්ටර් එකක් තමයි මම පාවිච්චි කරේ. එතකොට මේ ඉන්වර්ටර් එකේ ස්පෙસિෆිකේෂන්ස් මොනවද කියලා බලලා තමයි අපිට සෝලර් පැනල් තෝරගන්න වෙන්නේ. එතකොට අපිට මේකට කොච්චර සෝලර් පැනල්ස් අපි කනෙක්ට් කරන්න පුළුවන්ද? එතකොට අපි කනෙක්ට් කරන්න සෝලර් පැනල් කනෙක්ට් කරන්න පුළුවන් සීරීස් විදියටද, පැරලල් විදියටද සෝලර් පැනල්ස් කනෙක්ට් කරන්න වෙන්නේ. එතකොට ඒ දේවල් බලා ගන්න නම් අපිට බලා ගන්න වෙනවා මේ සෝලර් අපි ගන්න ඉන්වර්ටර් එකේ ස්පෙસિෆිකේෂන්ස්. මෙතනදී මම ගත්ත ඉන්වර්ටර් එකේ තියෙන ස්පෙસિෆිකේෂන්ස් ටික අපි බලමු. මේකේ මේ තියෙන මේ පැත්තක මේ ටික ඒක දාලා තියෙනවා. ඒකදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොනවද මේ සෝලර් පැනල් එකට මේකේ තියෙන ස්පෙસિෆිකේෂන්ස් කියන ටික. උඩින්ම බලන්න ඒකේ මොඩල් නම්බර් එක ගහලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේකේ කලර් එක නම් අපිට මෙතන ගොඩක් වැදගත් නැහැ. ඊට පස්සේ ඔපරේෂන් ටෙම්පරේචර් රේන්ජ් එක ගහලා තියෙනවා. මේක ඇත්තටම සෙල්සියස් 10 ඉඳලා 55 වෙනකන් උෂ්ණත්වයක මේක වැඩ කරන්න පුළුවන්. මේ ඉන්වර්ටර් එක පාවිච්චි කරන්න පුළුවන් ලංකාව වගේ රටකට. ඊට පස්සේ මේකේ IP ග්‍රේඩ් එක කියලා දාලා තියෙනවා. මේ IP ග්‍රේඩ් එකේ 20 තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ගොඩක් ඔයගොල්ලෝ මොබයිල් ෆෝන්ස් එහෙම ගද්දී IP66 IP67 කීක වගේ එක ග්‍රේඩ් තියෙනවා. ඒ ග්‍රේඩ් එකෙන් කියන්නේ කොච්චර දුරට මේක වෝටර් වලින් ප්‍රූෆ් වෙනවද, ඩස්ට් වලින් ප්‍රූෆ් වෙනවද, ඒ වගේ දෙයක්. එතන මෙතනදී මේක ඇදනවා IP20 කියන්නේ ඔයගොල්ලන්ට ඉන්ට් එක ගහලා බලන්න පුළුවන්. මේක වෝටර් ප්‍රූෆ් නැහැ. මේකට ජල වාෂ්ප යන්න පුළුවන්, ජලය යන්න පුළුවන්, එහෙම පුළුවන්. හැබැයි මේකට සාමාන්‍යයෙන් ලොකු සත්තුන්ට යන්න බෑ. ඒ කියන්නේ හූනන්ට, කැරපොත්තන්ට වගේ සත්තුන් මේ තුළ රිංගන්න බෑ. ඒ ලෙවල් එකේ ආරක්ෂාවක් මේ ඉන්වර්ටර් එකේ තියෙනවා. ඊට පස්සේ ආරට මේකේ තියෙනවා AC output එක. rated power output එක ඔයගොල්ලන්ට පේනවා මේකේ 3000යි VA. එහෙම නැත්නම් 3000යි watt. ඒ කියන්නේ 3 kilowatt මේක ඉන්වර්ටර් එක මගේ මට මැක්සිමම් අවුට් කරන්න පුළුවන් කිලෝවොට් 3ක්. ඊළඟට මේක රේටඩ් කරන්ට් එක අවුට්පුට් එක 13යි ඇම්පියර් කියලා තියෙනවා. ඊට පස්සේ මේකේ බලන්න බැටරි ඉන්පුට් මේකත් වැදගත්. එතකොට ඔයාලගේ සිස්ටම් එකට ඔයාලට ගෙදරට ඔයාලා ගන්න යන්නේ මොකද මේ අපි ඔෆ් ග්‍රිඩ් සිස්ටම් එක ගැන කතා කරන්නේ. එතකොට මේකට අනිවාර්යෙන් බැටරි ඉස්ස ඕනේ. එතකොට මේකේ බැටරි තෝරගන්නේ මම ඇත්තටම 24 වෝල්ට් බැටරියක් තමයි මම හදාගත්තේ. ඒක 24 වෝල්ට් හරිය සිස්ටම් එක ඉන්වර්ටර් එක මම තෝරගත්තේ. මෙතන ඔයාලට මේක පේනවා බැටරි ඉන්පුට් වෝල්ටේජ් එක 20 ඉඳන් 33 වෝල්ට් DC වෙනකම් පුළුවන්. එතකොට ඇයි මේක රේන්ජ් එකක් දෙන්නේ? මම දැන් 24 ගත්තා නම් මේක 24 විතරක් දෙන්න තිබ්බනේ. ඇයි එහෙම වෙන්නේ? එතකොට මේකට හේතුව තමයි මේකට බැටරි වර්ග කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන්. ලෙඩ් ඇසිඩ් හෝ ඩීප් සයිකල්. එතකොට එහෙම නැත්නම් ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි, ලිතියම් අයන් බැටරි වගේ. එතකොට ඒ එක බැටරිස් වල 24 වෝල්ට් කිව්වට ඕකේ වෝල්ටේජ් පරාසයක් තියෙනවා. වෝල්ටේජ් පරාසයක් තියෙනවා. මේකෙදි ඇත්තටම අපි මේ 24 බැටරියක් ගත්තොත් ලෙඩ් ඇසිඩ් එකක් වුණා. දැන් ෆුල් charge කරපුවාම මේක 25.6 වෝල්ට් වගේ මැක්සිමම් යන්න පුළුවන්. ඒ වගේ මේ බැටරිය ඩිස්චාර්ජ් වෙනකොටත් හරියටම 24 දී අපි නවත්තන්න ගත්තොත් අපිට තව බැටරියේ මේකේ තව කැපැසිටි එකක් තියෙනවා. අපිට සාමාන්‍ය මේක වෝල්ට් 22 ඒ කියන්නේ බැටරියෙන් බැටරියට මේ කතා කරන වෝල්ටේජ් ලෙවල් වෙනස් වෙනවා. ඒක ඔයාලා බැටරිය පර්චේස් කරද්දී බැටරි වාට දෙයි එකේ ස්පෙસિෆිකේෂන්ස් ඒක තියෙනවා වෝල්ට් එක කීයද මෙයා වැඩ කරන රේන්ජ් එකේ. ඒකට ඒක රේන්ජ් එකක වෝල්ට් මේ බැටරි වැඩ කරන හින්දා තමයි මෙතනදී මේක වැඩි රේන්ජ් එකක් මේ දීලා තියෙන්නේ. එතකොට මේකේ රේටඩ් වෝල්ටේජ් එක තමයි 24 වෝල්ට්ස්. ඊළඟට මේකේ AC ඉන්පුට් එක මම කිව්වා මේක හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක්. ඒතකොට මේකට මට AC ඉන්පුට් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ සෝලා මේ වෙලාවේදී වලාකුළු සහිත අහසක් තියෙනකොට ඔයාලට ජෙනරේටර් එක මදි නම් ගෙද දුවා ගන්න බැටරි charge එකක් මදි වුණොත් එතකොට මෙයා ග්‍රිඩ් එකේ වෝල්ටේජ් එක මෙයා අරගෙන ග්‍රිඩ් එකේ වෝල්ටේජ් එක මෙයා බයිපාස් කරලා ගෙදර දුවා ගන්න දෙනවා. ඒ අපි ඉන්පුට් කරන AC එක මේක අනිවාර්යෙන් 230 වෙන්න ඕනේ. මේකට ඔයාලා 110 ලංකාවේ ඇත්තනවා අපේ ග්‍රිඩ් එකේ වෝල්ටේජ් එක 230යි. ඒකට ඒක ඕකේ. ඊට පස්සේ මේක දෙනවා ෆ්‍රීකවන්සි එක ලංකාවේ ග්‍රිඩ් එකේ ෆ්‍රීකවන්සි එක 50 Hz. ඒකත් ඕකේ. මේකට 50 Hz හෝ 60 Hz කින්දකෙන් වැඩ කරනවා. ඊළඟට මැක්සිමම් AC පරිපාස් කරන්ට් එක කියලා එකක් තියෙනවා. මේක 30 ඇම්පියර් කියලා. මේ කියන්නේ මොකද්ද? දැන් මම අර ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කිව්වා වගේ දැන් බැටරියේ වෝල්ටේජ් එක මදි නම් ගෙදර දුවා ගන්න. එතකොට මෙයාට පුළුවන් ග්‍රිඩ් එකේ වෝල්ටේජ් ඩිරෙක්ට්ලි අවුට්පුට් එකෙන් අරන් දෙන්න. එතකොට ගෙදරට එන කරන්ට් එකම අරගෙන හපව් එළියට මේක හරහාම අපේ ගෙදරට විදුලි බලය ලැබෙනවා. එතකොට මෙයා හරහා මැක්සිමම් ගමන් කරවන්න පුළුවන් AC 230 වෝල්ට් 30 ඇම්පියර්. ඊට වඩා වෝල්ට් එකක් ඔයාලා ගෙදර මේ වෙලාවේ පාවිච්චි කරනවා නම් මේක ඕෆ් වෙනවා. කට් ඕෆ් වෙනවා. ඊළඟට මේකේ ඊළඟට දාලා තියෙනවා AC charge කරන්ට් එක. AC charge කරන්ට් එක කියලා දාලා තියෙනවා ඇම්පියර් 80ක්. ඒ කියන්නේ මේක දැන් ඇත්තටම සෝලර් වලින් charge වෙලා මදි නම්. ඒ කියන්නේ මේ ලාවේ දැන් බැටරිය බහැලා තියෙන්නේ. බැටරිය බැස්සලා පස්සේ තමයි මේක බයිපාස් කරේ. එතකොට බැටරිය බහැලා තියෙනකොට මේකේ සෝලර් එක මදි නම් සෝලර් මේ වෙලාවේ charge වෙන කරන්ට් එක මදි නම් බැටරියත් බහැලා නම්
ග්‍රිඩ් එකේ කරන්ට් එක අරගෙන බැටරිස් ටික චාර්ජ් කරන්න පටන් ගන්නවා. එතකොට මේකේ මැක්සිමම් ඔයාලට 80 ඇම්පියර් වෙනකන් ගන්න පුළුවන් චාර්ජ් කරන්න. ඊට පස්සේ බලන්න PV ඉන්පුට් එක කියලා තියෙනවා. මොකද මේ PV ඉන්පුට් කියන්නේ සෝලර් පැනල්ස් වලින් එන වෝල්ටේජ් එකෙන් තමයි මෙතන කතා කරන්නේ. PV ඉන්පුට් එකේ මෙයාට දෙන්න පුළුවන් මැක්සිමම් මේක තමයි අපිට දැන් සෝලර් පැනල්ස් ඉන්ස්ටෝල් කරන්න සෝලර් පැනල්ස් තෝරගද්දි වැදගත් වෙන කොටස. එතකොට මෙතන තියෙනවා මේකේ මැක්සිමම් පවර් එක 1600 වෝට්. එතකොට දැන් මම මේ වැඩේට පාවිච්චි කරේ 550යි JA සෝලර් 550 වෝල්ට් JA සෝලර්. එතකොට මම 550 සෝලර් දෙකක් පාවිච්චි කරා. එතකොට 550 ඒවා දෙකක් කියන්නේ 1100. හැබැයි මට පැනල් තුනක් පාවිච්චි කරනවා නම් 1650. හැබැයි මගේ ඉන්වර්ටර් එක ගහලා තියෙනවා. එයාට මැක්සිමම් ගන්න පුළුවන් 1600 වෝල්ට් කියලා. ඒ හින්දා මම පාවිච්චි කරේ පැනල් දෙකයි. හැබැයි ඔයගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලුවොත් මේකට ඔයගොල්ලන්ට පැනල් තුනක් සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ බ්‍රෑන්ඩඩ් ඉන්වර්ටර්ස් වල කේපබිලිටි එක තියෙනවා. මොකද හැමතිස්සෙම අවුව සම්පූර්ණයෙන්ම පැනල් වලට වැටෙන්නේ නැහැ. පැනල් එකක් උපරිම කාර්යක්ෂමතාවය හැමතිස්සෙම වැඩ කරන්නේ නැහැ. එතකොට අපි පැනල් දෙකක් විතර පාවිච්චි කරාට 1100 වෝල්ට් හැමතිස්සෙම හම්බෙන්නේ නැහැ. මේක බොහොම පීක් ටයිම් එකක පොඩි වෙලාවකට විතරයි හම්බෙන්නේ. ඒතර මම පැනල් තුනක් සම්බන්ධ කරලා තිබ්බොත් 1650 හැමතිස්සෙම මේකෙන් අවුට් කරන්නේ නැහැ පැනල් වලින්. ඒ හින්දා මට මේ පොඩි ටයිම් එකකට 1650 આવොත් මේ පැනල් එකේ ඕවර් වෝල්ටේජ් ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා PV වල. එතකොට එයා ඒ වෙලාවේදී ප්‍රොටෙක්ට් කරගන්නවා ඉන්වර්ටර් එක. හැබැයි ඒක රිස්ක් එක මම ගන්න කැමති වෙන්නේ නැති හින්දා මම පැනල් දෙකයි පාවිච්චි කරේ. එතකොට මේ පැනල් දෙකෙන් මට මැක්සිමම් අවුට්පුට් එක ඉන්නේ 1100 වෝල්ට්. ඒක මම සීරීස්ද පැනල් දෙක සම්බන්ධ කරේ. පැරලල්ද පැනල් දෙක සම්බන්ධ කරේ කියන එක ඒකට බලපෑමක් නැහැ. කොහොම සම්බන්ධ කරලා කෝඩ් ගන්න එකතු වෙලා ඉන්නේ. එතකොට 1100 වෝල්ට් තමයි මට සිස්ටම් එකේ මැක්සිමම් ගන්න පුළුවන්. ඊළඟට බලන්න මැක්සිමම් ඕපන් වෝල්ටේජ් එක කියලා එකක් තාගලා තියෙනවා 108යි. ඊට පස්සේ MPPT ඉන්පුට් වෝල්ටේජ් රේන්ජ් එක 30 ඉඳලා 90යි DC කියලා ගහලා තියෙනවා. මොකද මේ MPPT කියන්නේ? ඇත්තටම සෝලර් චාර්ජර්ස් ගැන කතා කරනකොට දැන් මේ අපි මේ ඉන්වර්ටර් එකේ දැන් සෝලර් චාර්ජර් එකේ කොටස ගැන තමයි මේ කතා කරන්නේ. මේකෙදි සෝලර් චාර්ජර්ස් වෙන වර්ග දෙකක් දැනට ලෝකෙ වැඩිපුර කතා වෙනවා. එකක් තමයි PWM Pulse Width Modulation. අනිත් එක තමයි ලෝකෙ වැඩිපුරම භාවිතා වෙන ක්‍රමය තමයි MPPT කියලා කියන්නේ Maximum Power Point Tracking. මේක තමයි දැන්ට තියෙන ලෝකේ ඇඩ්වාන්ස් සහ power efficient technology එක. ඒකට මේ Pulse Width Modulation වලට වඩා Maximum Power Point Tracking තියෙන charge එකක් ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් ලොකු efficiency එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒතකොට මෙතන MPPT voltage range එක තියෙන්නේ 30 ඉඳලා 90 volt DC වෙනක. එතකොට ඔයාලගේ සෝලර් පැනල් එකක් ඔයාලා ගන්නකොට ඒ සෝලර් පැනල් එකේ ස්පෙસિෆිකේෂන්ස් තියෙනවා. මෙයාට මැක්සිමම් ඕපන් සර්කිට් වෝල්ටේජ් එක කීයද, මැක්සිමම් ෂෝට් සර්කිට් කරන්ට් එක කීයද කියන එක ඔයගොල්ලන්ගේ පැනල් එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක පර්චේස් කරනකොට අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එක වලට හොයා ගන්න පුළුවන්. ඔයාලා ගත්ත පැනල් જાතියේ මොකක්ද ඕපන් සර්කිට් වෝල්ටේජ් එක සහ ෂොට් සර්කිට් කරන්ට් එක. මෙතනදී ඔයාලට වැදගත් වෙන්නේ ඕපන් සර්කිට් වෝල්ටේජ් එක තමයි මෙතනදී. ඔයාලගේ පැනල් එකේ ගොඩක් වෙලාවට දැන් මම ගත්ත ඒ සෝලර් එකේ 49.9 වෝල්ට් තමයි ඕපන් සර්කිට් වෝල්ටේජ් එක තියෙන්නේ. ඒකට ওই පැනල් දෙකක් මම 49 අපි 50 වෝල්ට් කියලා හිතමු. 50 වෝල්ට් එකට සම්බන්ධ කරොත් සීරීස් සම්බන්ධ කරොත් වෙන්නේ අවුට්පුට් එක 100 වෝල්ට් වලට යනවා. හැබැයි එතකොට මේ 30 ඉඳලා 90 වෝල්ට් DC කියන රේන්ජ් එක පැනලා තියෙන්නේ. එතකොට මේක මැක්සිමම් ජෙනරේට් කරන වෙලාවකදී මේ වෝල්ටේජ් රේන්ජ් එක පැනලා මගේ ඉන්වර්ටර් එක පිච් වෙන්න පුළුවන්. හැබැයි මම මේ පැනල් දෙක පැරලලි සම්බන්ධ කරොත් මොකද වෙන්නේ? මේ දෙන්න පැරලලි සම්බන්ධ කරොත් මැක්සිමම් වෙන්නේ වෝල්ටේජ් එකේ වෙනසක් වෙන දෙන්නගෙම උපරිම අපි 50 වෝල්ට් නම් 49.9 නම් 49.9ම තමයි අවුට්පුට් කරන්නේ. ඒතර මේ දෙක මට පැරලලි සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අන්න ඒ හින්දා ඔයගොල්ලන්ට ඕපන් සර්කිට් වෝල්ටේජ් එක බලන එක බොහොම වැදගත් මේ වැඩේදී. ඊළඟට මැක්සිමම් කරන්ට් එක. දැන් මේ ඉන්වර්ටර් එකට මැක්සිමම් කරන්ට් එක ගන්න පුළුවන් 40යි ඇම්පියර්. එතකොට මේ තියෙන මම පාවිච්චි කරපු සෝලර් පැනල් එකේ ස්පෙસિෆිකේෂන්ස් ඔයාලට පේනවා මේකේ රේටඩ් මැක්සිමම් පවර් එක 550 වෝට්. ඊළඟට මේකේ මොඩියුල් එෆිෂියන්සි එක 123.3ක් වගේ තමයි තියෙන්නේ. ඕපන් සර්කිට් වෝල්ටේජ් එක මම ඔයගොල්ලොත් එක්ක ඉස්සෙල්ලා කිව්වා 49.9ක් තියෙන්නේ. එතකොට මේකේ මැක්සිමම් පවර් වෝල්ටේජ් එක, ඒ කියන්නේ මැක්සිමම් මේකේ පවර් ගන්න වෙලාවේදී මැක්සිමම් වෝල්ටේජ් එක ගන්න පුළුවන් 41.6යි කියලා තියෙනවා. ඊට ෂෝට් සර්කිට් කරන්ට් එක 14.0 ඇම්පියර්. ඒතර මැක්සිමම් පවර් කරන්ට් එක අපි පවර් එක වැඩ කරන වෙලාවේදී මැක්සිමම් කරන්ට් අවුට්පුට් එක මෙහරින් එන්න පුළුවන් 13.1යි. ඊට මම පැනල් දෙක මේ වැඩේට පාවිච්චි කරනවා. එතකොට මේ දෙකේම එකතු ආවොත් මට උපරිම එන්න පුළුවන් ඇම්පියර් 28යි. එතකොට ප්‍රශ්නයක් නැහැ. මගේ ඉන්වර්ටර් එකට පුළුවන් 40 ඇම්පියර් වෙනකම් මැක්සිමම් එන්න. එතකොට 28ක් එනවා කියන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ PV අවුට්පුට් එක
PV අවුට්පුට් එකේ මගේ මැක්සිමම් පවර් අවුට්පුට් එක 1000 වොට් කියලා තියෙනවා. මැක්සිමම් හැට චාර්ජ් කරන්න පුළුවන් බැටරිස් වල චාර්ජ් කරන්න පුළුවන් මැක්සිමම් කරන්ට් එක PV වලින් අරගෙන ඇම්පියර් 60යි. ඒක වැදගත් වෙනවා වගේ බැටරි එකට. බැටරි එකේ කොච්චරක් ඔයාලට එකපාර ඇම්පියර්ස් වලින් චාර්ජ් කරන්න පුළුවන්ද කියන එක. මේක ඔයාලට සෙටින්ග්ස් වලින් මේ ඇම්පියර් 60 කියන එකට වඩා අඩු ගානකට ඔයාලට සෙටින්ග්ස් වලින් මේක වෙනස් කරගන්න පුළුවන්. ඒ හින්දා ඒකට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.